දැනට සුවසැරිය 19 අනුව සේවාවේ 319ක්ව පවතින ගිලන් රථ සංඛ්‍යාව මේ වසර අවසන් වන විට 470ක් දක්වා ඉහළ නැන්වීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. සුවසැරිය සඳහා ගිලන් රථ 100ක් ලබා දීමට ඉන්දියානු රජය කටයුතු කරමින් සිටින අතර එම වැඩපිළිවෙල මේ වන විටත් අවසන් අදියරේ පවතින බවත් එම ගිලන් රථ මෙම වසර අවසන් වීමට පෙර සුවසැරිය සේවාවට එක් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසනවා. ටාටා පදනමේ සහයෝගයෙන් තවත් ගිලන් රථ 50ක් ලබා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා. මෙම සේවාව වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන ඉන්දියානු රජයට, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට, ඉන්දියානු ජනතාවට, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ සියලු නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ ගෞරවය හා ස්තුතිය පළ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. දසවසර පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂිකත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 19 අනුව සුවසැරිය පදනමේ දසවසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරි සන්තෝෂ් ජයන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 31 වෙනිදා පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.